අපි මෙයාට නමකුත් දාමුකෝ මොකක් හරි. එතකොට අපේ පාඩම ලේසි වෙනවා. ඔන්නේ ඔයගොල්ලෝ දන්න නම අපි දාමු හරි ඒක. හරි. ඔන්න දැන් මේ අය බලන් ඉන්න බලන් ඉන්න. දැන් ඔන්න මේ සූර්යයා ඇත්ත තේරුම් ගන්න. මේ ලෝකේ දකින ගොඩක් දේවල් ඇත්තටම ගත්තොත් එහෙම මේ මායාවක් වගේ දෙයක් විතරයි. ඇත්තටම පවතින දේවල් නෙමෙයි. අපි ඉස්සරහට ඕනේ දැන්. ඔයා මේක අහන් හිටියට පස්සේ තේරෙන්න ගන්නවා මේ අපේ අවට දකින වස්තු වලට ඇත්තටම පාටක් නැහැ. අපි මේ පාට කියලා දකින්නේ එහෙම් පිටින්ම මොකද්ද? බොරුවක් කියලා වට තේරෙයි. හොඳට අහගෙන ඉන්න. අපි ගමු ඔන්න ඇපල් ගෙඩියක් තියෙනවා. රතු පාට ඇපල් ගෙඩියක් තියෙනවා. හරි. මේ කොලේ කොළ පාටින් යනවා. සූර්යා ලෝකයේ වැටෙනවා මේකට. සූර්යා ලෝකේ මොන පාටයිද? නෑ කහ පාට නෙමෙයි. හොඳේ. ඒ අපිට පේන විදිය ඒ ගැන පස්සේ ඔයගලන්ට කියලා දෙන්නම්. සූර්යා ලෝකේ සුදු පාටයි. හරිද? මම ඒක ලියන්නම්. සුදු පාට. ඔය සුදු පාට කියන පාට හැදෙන්නේ කලර්ස් 7ක් මිශ්‍ර වෙලා. හරි. මොනවාද කලර්ස් 7? දේදුන්නේ තියෙන පාට 7. දැන් අර පොඩි කාලේ අපි ඉගෙන ගන්නේ රතු තැඹිලි කඩන රන් තැඹිලි නේද? රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් දකි කියලා එකක් ඉගෙන ගන්න. ඒ කියන්නේ මොකද්ද? රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම්. ඔය පාට හතර මික්ස් වුණාම තමයි මොන පාට හැදෙන්නේද? සුදු පාට කියන එක හැදෙන්නේ. මම ඒක ලියන්නම් වරහන් ඇතුලේ. මොකද්ද? විබ්ජියෝර්. මොකද විබ්ජියෝර් කියන්නේ? අර කලර්ස් ටිකම තමයි මේ රෙඩ් orange, yellow, green, blue, indigo, violet. Violet කියන්නේ මොකද්ද? දම් පාට. හොඳේ? දම් පාටට. හරි. ඔන්න දැන් බලන්න අපිට පාට පේන විදිහ. මුලින්ම මේ සූර්යයාගේ තියෙන ආලෝකය ඇවිල්ලා මේ ඇපල් ගෙඩියට වදිනවා. දැන් ඒතර ඔයා මගෙන් අහා ඉතින් ආලෝක කිරණ දෙකද වැටෙන්නේ? නෑ නෑ ආලෝක කිරණ දෙකක් නෙමෙයි. මිලියන ගාණක් ගණන් කරන්න බැරි ප්‍රමාණයක් මේ ඇපල් ගෙඩියට ඇවිල්ලා වදිනවා. හැබැයි ඔයාට පාඩම කියලා දෙන්න ලේසි වෙන්නවම ආලෝක කිරණ දෙකක් විතරක් අඳින්න. මට අත උස්සන්න බලන්න ඇපල් ගෙඩිය රතු පාටට පේන්නේ ඇයි කියලා දැනගන්න ආසය. ඊට පස්සේ අත උස්සන්න මේ කොලේ කොළ පාටට පේන්නේ ඇයි කියලා දැනගන්න ආසය. දෙකෙන් එකයි කියලා දෙන්නේ. ඊටු එක ඔයා හිතලා මට කියන්න ඕනේ. හොඳේ? අත උස්සන් බලන්න මේ ඇපල් ගෙඩිය රතු ඇයි. ඒක දැනගන්න ආසය අත උස්සන්. ඒක ටිකක් වැඩිනේ. එහෙනම් ඒක කියලා දෙන්න. හරියට අහගෙන ඉඳලා මට කියන්න ඕනේ ඇයි කොලේ කොළ පාටට පේන්නේ කියලා. හොඳේ? ඔන්න සූර්යාලෝකය ඇවිල්ලා වැටෙනවා ඇපල් ගෙඩියට. හරි නේද? සූර්යාලෝකය ඇපල් ගෙඩියට වැටෙනවා. සූර්යාලෝකය මොන පාටයිද? සුදු පාටයි. හැබැයි ඔළුවේ තියාගන්න සුදු කියලා කියන්නේ පාට කීයක එකතුවක්ද? 7ක එකතුවක්. ඒ කියන්නේ ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලා පාට කීයක් වදිනවද කියන්නේ? පාට කීයක් වදිනවද? 7ක් වදිනවා. පාට 7ක් වදිනවා. තේරුණාද? ඔය 7න් අපි මෙයාට නමකුත් දාමුකෝ මොකක් හරි. එතකොට අපේ පාඩම ලේසි වෙනවා. ඔන්නේ ඔයගොල්ලෝ දන්න නම අපි දාමු හරි ඒක. හරි. ඔන්න දැන් මේ අය බලන් ඉන්න බලන් ඉන්න. දැන් ඔන්න මේ සූර්යාලෝකයේ තියෙන පාට 7ම ඇවිල්ලා මෙතෙන්ට වදිනවා. හරිද? ඒ 7න් අතන කවුද නිසංසලා? එයාගේ ඇහැට යන්නේ මොන පාට විතරයිද කියන්නේ? එයාගේ ඇහැට යන්නේ මොන පාට විතරයිද? රතු පාට විතරයි. එතකොට කෙනෙක් අහයි සර් දැන් පාට 7ක් ආවනේ. රතු පාට මෙතෙන්ට පරාවර්තනය වුණානේ. එතකොට ඉතුරු 6ට මොකද උනේ? කියන්නේ ඉතුරු 6 මොකද වෙන්නේ? ඔව් මොකද වෙන්නේ? ඉතුරු 6 ඇපල් ගෙඩිය විසින් උරා ගන්නවා. ඔයාට ඇහැට පරාවර්තනය වෙන්නේ මොන පාට විතරයිද? රතු පාට විතරයි. එතකොට ඒ හින්දා තමයි ඔයාට ඇපල් ගෙඩිය රතු පාටට පේන්නේ. නියම් පොඩ බුද්ධිමත් හිතන්න. ඇත්තටම ඇපල් ගෙඩිය රතුයිද? නෑ නේද? ඔයා දැක්කේ ඔයාගේ ඇහැට එන පාට විතරයි. හරි. තවත් මං සරලව කියන්න. එතකොට මට ඔයා කියන්න ඇත්තටම ඔයාට පේන්නේ ඇපල් ගෙඩියෙන් උරාගත්ත පාටද නැත්නම් ඇපල් ගෙඩියේ වැදිලා ඔයාගේ ඇහැට පරාවර්තනය වෙන පාටද කියන්න. අන්න හරි. ඇහැට පරාවර්තනය වෙන පාට තමයි ඔයාට පේන්නේ. පැහැදිලි නේද? උරා ගන්න පාට නෙමෙයි. දැන් මට පන්තිය කට්ටිය හොඳට හිතලා කියන්න විනාඩි 2-3ක් දෙන්න. ඇයි මේ කොලේ කොළ පාට? කියන්න. ඔව් අන්න හරි. මොකද්ද? සූර්යාලෝකයේ තියෙන මේ පාට 7ම ඇවිල්ලා කොලේට වදිනවා. පැහැදිලිද? ඒ වැදිලා ඔයාගේ ඇහැට එන්නේ මොන කලර් එක විතරයිද? කියන්න. මොන කලර් එක විතරයිද? කොළ පාට විතරයි. ඔයාගේ ඇහැට එන්නේ මම කොළ පාටින් මඳින්නම්. කොළ පාට විතරයි එන්නේ. ඔන්න ඔහොමයි. මම ඒක ග්‍රීන් කියලා ලියන්න. කොළ පාට විතරක් එනවා. ඉතුරු පාට 6 මේ කොලෙන් උරා ගන්නවා. තේරුණා නේද?
ඔව් කියන්න. ඇයි අත උස? විනාඩි 3යි. හරි. එතකොට ඒක හොඳ ප්‍රශ්නයක්. හොඳද? දැන් අහනවා මේ ඔන්න හොඳට හිතන්න ඕගොල්ලෝ. ඇයි එහෙනම් කළු පාට පේන්නේ කියලා. දැන් ඇත්තට මේ පාට හතේ මොන පාට නැද්ද? කළු පාට නැහැනේ. ඈ එතකොට අපි ඉගෙන ගත්ත එක බොරුද? හරි මෙහා ගන්න හොඳට. ඕක මාර වැදගත්. යම් වස්තුවක් කළු පාටට පේන්න හේතුව තමයි. දැන් උදාහරණ මේ කොණ්ඩේ ගමුකෝ. කොණ්ඩේ කළු පාටයි. තාම ඉදිලා නැහැ සුදු වෙලා නැහැ. හරි. එතකොට කොණ්ඩේ කළු පාටයිනේ. ඒකට හේතුව මොකද්ද? ආලෝක කිරණ ටික ඇවිල්ලා කොණ්ඩේට මගේ වදිනවා. පැහැදිලිද කියන එක? වැදිලා ඔයාගේ ඇහැට කිසිම ආලෝක කිරණයක් එන්නේ නැහැ. එන්නේ නැති වුණාම මොන පාටයිද කියන්නේ? ආලෝක කිරණ එන්නේ නැත්තම් කළු පාටට පේන්නේ. පැහැදිලිද කියන එක? එතකොටයි මේ වයිට් බෝඩ් එක සුදු පාට කියන්නේ. ආලෝක කිරණ හතම ඇවිල්ලා මේකට වදිනවා. වැදිලා ඒ හතම මොනව කරනවද කියන්නේ? හතම ඔයාගේ ඇහැට එනවා. දැන් ඔයා දන්නවා මේ පාට හත එකතු වුණාම මොන පාටද වෙන්නේ? සුදු පාට. එතකොට ඔයාගේ ඇහැට පාට හතම එනවා. එන්නේ නිකන් නෙමෙයි ඒ හතම මික්ස් වෙලා එන්නේ. ඒ මික්ස් වෙලා එනකොට අර සුදු පාටට තමයි පේන්නේ. පැහැදිලිද කියන එක? මං සරලව අන්තිම පාට කියන්න. ඔයාට මේ ලෝකේ පේන්නේ පරාවර්තනය වන පාට විතරයි. මේකත් ඔළුවේ තියාගන්න. පාට දෙක තුනක් එකතු වෙලා පරාවර්තනය වෙන්න බැයිද? පුළුවන් පුළුවන්. පාට දෙක තුනක් එකතු වෙලා ඔයාගේ ඇහැට එන්නත් පුළුවන්. එතකොට ඒ එකතු වෙන පාටවල අන්තිම ප්‍රතිඵලය තමයි ඔයාට ඇහැට පේන්නේ. හරි. හරි. එතකොට කෙනෙක් අහයි සර් එතකොට මේ අවට තියෙන වස්තු වල පාට මොකද්ද? ඇත්ත පාටක් නැද්ද? මෙහෙමයි. මම ඔයාලට ආයෙ පාරක් කියන්නම්. ආලෝක කිරණ ඇවිල්ලා ආලෝක කිරණ කීයක් දෙන්නේ කියන්න? 7ක් නේද? සුදු පාට ආලෝකේ නම් 7ක්. ඒ 7 ඇවිල්ලා වැදිලා ඔයාගේ ඇහැට එන්නේ මොන පාටද කියන්න? ඒ පාට තමයි ඔයාට පේන්නේ. දැන් මේක රතු පාටට නේ පේන්නේ මේ අලවල තියෙන ස්ටිකර් එක. ඇයි ඒ? අර ආලෝක කිරණ 7 ඇවිල්ලා මේකේ වදිනවා. ඔයාගේ ඇහැට එන්නේ මොන කලරයකද කියන්න? රතු කලරයක. අර ආලෝක කිරණ ඇවිල්ලා මේ බෝඩ් එකේ වදිනවා. වැදිලා ඔයාගේ ඇහැට ඒ පාට 7ම එනවා. ඒ 7 මික්ස් වෙලා ඔයාට සුදු පාටට පේන්නේ. දැන් ඔයාට ඒක සරලව තේරෙනවනේ. ටිකක් ගැඹුරට හිතුවොත් ඔයාට තේරෙයි. ඇත්තටම පාට කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ වර්ණය කියලා දෙයක් නැහැ. මෙන්න මේක බොරුවක් නේද? වර්ණය කියන එක බොරුවක්. ඕක මාරම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මීට වර්ෂ 2500කට 600කට වගේ කලින් කවුද? බුදුහාමුදුරුවෝ මාර ලස්සනට ඕක පැහැදිලි කරලා තියෙනවා. ඒ කොහොමද? මේ බලන්න. බුදුහාමුදුරුවෝ කියනවා ඇත්තටම පාට කියලා දෙයක් නැහැ. මම සරලව කියන්නේ හොඳද? සරලව කියන්න පාට කියලා දෙයක් නැහැ. පාට කියලා අපිට පේන දේවල් තුනක එකතුවක්. පළවෙනි එක. ආලෝකය. 2 ඇස. 3 මොළය. දැන් අර ඇපල් ගෙඩිය උදාහරණෙම ගන්නකො. ඇපල් ගෙඩිය ඇයි රතු පාටට පෙවුනේ? සූර්යාලෝකය ඇවිල්ලා ඇපල් ගෙඩියට වැදුනා. ඊට පස්සේ ඒ සූර්යාලෝකේ තිබ්බ පාට 7න් රතු පාට විතරක් ඔයාගේ ඇහැට එව්වා. ඊට පස්සේ ඇහෙන් ඒ රූපේ කොහෙටද ගෙනියන්නේ කියන්න? මොළයට ගෙනියනවා. මොළෙන් හඳුන ගන්නවා මොකද්ද? මේක රතු පාටයි රෙඩ් කලර් කියලා හඳුන ගන්නවා. මොළෙන් තමයි මේකට කලර් එක නම් කරගත්තේ. මේක රෙඩ් කලර් කියලා. ඔයා හිතන්න ඇත්තටම මේ තුනෙන් එකක් හරි නැති වුණොත්. මේ තුනෙන් එකක් හරි නැති වුණොත්. පාට කියලා එකක් පේන්නේ නැහැ නේද? ඇත්තටම මේ අපි අවට දකින පාට හරිද? හොඳට අහගෙන ඉන්න. නිකන් භාවනාවක් වගේ අහගෙන ඉන්න. අපි මේ අවට දකින පාට ඇත්තටම මොකද්ද? අපි දකින බොරුවක් විතරයි. ඇත්තම පාට කියලා දෙයක් නැහැ. සමහර අය ඉන්නවර මූණට ඔහම රතු පාටට මේකප් දාගෙන මේ තොල් දෙක රතු පාට වෙන්න සමහරක් වෙලාවට ලිප්ස්ටික් දාගෙන හරි. එහෙම එන මේ සුදු අම්මිල කොටසක් ඉන්නවා. හරි. බලයි. එතකොට මේ ඔයා හිතන්නකෝ ඔය දාලා තියෙන පාට ඇත්තද? බොරු. දැන් කොල්ලෝ ටික ගිහිල්ලා අදෝවා කියන්න එපා. හරි. ඔයා මේ දාගෙන ඉන්න පාට බොරුයි. ඒව කියන්න එපා. හැබැයි ඇත්ත තේරුම් ගන්න. මේ ලෝකේ දකින්න ගොඩක් දේවල් ඇත්තටම ගත්තොත් එහෙම මේ මායාවක් වගේ දෙයක් විතරයි. ඇත්තටම පවතින දේවල් නෙමෙයි. අපි ඉස්සරහට ඔහම යම් පාඩම් වල යනකොට අපිට තව ගොඩාක් දේවල් හම්බ වෙනවා. ඒ ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒ ඉගෙන ගන්නදී නිකම්ම තේරෙන්න ගන්නවා දෙයියනේ මේ හැමදේම නිකම් බොරුවක් වගේ නේද කියලා. එතකොට ඒක කවුරු දැක්කද මීට අවුරුදු ගානකට කලින් කවුරු දැක්කද කියන්නේ? බුදුහාමුදුරුවෝ දැක්කා. එතකොට මේ බොරු ලෝකය ගැන තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකෙන් අයින් වෙලා අයින් වෙන්න කියන එක තමයි කියන්නේ. පැහැදිලිද කියන එක? හරි. දැන් බුද්ධ ආගම පන්තියට ආවා වගේද? නෑ නෑ. හරි එහෙම හිතන්න එපා. මොකද ඔය විද්‍යාවේ සමහර තැන් තියෙනවා බුද්ධ ආගමෙන් ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම බුද්ධ ආගමේ සමහර තැනුත් තියෙනවා කියන්න. විද්‍යාවෙන් ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්.